අපි මීට කලින් වීඩියෝ එකේදී කතා කරා චුම්බක ක්ෂේත්‍රයක් අතර ධාරාව ගෙනියන සන්නායකයක් තිබ්බොත් ඒ සන්නායකයේ මත බලයක් ඇති වෙලා ඒක චලනය වෙනවා කියලා. මෙන්න මේ ඇතිවන බලය පාවිච්චි කරලා හදපු එදිනෙදා ජීවිතයේ වැදගත් වෙන උපකරණ කීපයක් තියෙනවා. ඒ ගැනයි මේ වීඩියෝ එකේදී අපි කතා කරන්න උත්සාහ කරන්නේ. ඒ හදපු එක උපකරණයක් තමයි ශබ්ද විකාශන යන්ත්‍රය. අපි කියන ස්පීකර් කියලා. අන්නේ ස්පීකර් පුතේ වැඩ කරන්නේ ওই බලය පාවිච්චි කරලා. ඊළඟට අනිත් උපකරණය තමයි විදුලි මෝටර. එහෙනම් ශබ්ද විකාශන යන්ත්‍රයේ ක්‍රියාකාරීත්වය සහ විදුලි මෝටරේ ක්‍රියාකාරීත්වය අපිට මේ පාඩමේදී කතා කරන්න තියෙනවා. අපි බලමු ශබ්ද විකාශනයේ ක්‍රියාකාරීත්වය. මෙන්න පුතේ ශබ්ද විකාශන යන්ත්‍රයක් ස්පීකරයක් තියෙන ඔයාලා ඕන තරම් ස්පීකර් එකල ඇති. හැබැයි ඒකේ ඇතුලේ කොටස් හරියට දැකලා නැතුවත් ඇති. මෙන්න පුතේ ස්පීකරයක් ගත්තොත් ඒකේ ප්‍රධාන කොටස් කීපයක් තියෙනවා ඒකේ ඇතුළත. හරිද? මේකේ තියෙනවා ඇතුලේ අර ශබ්දය ඇති කරන මේ කාඩ්බෝඩ් හේතුව මේක කම්පණය වෙලා තමයි ධ්වනි තරංග හටගන්නේ. ඊළඟට ඒකත් එක්ක චලනය වෙන මෙන්න මෙහෙම කොටසක් තියෙනවා. ඒකේ උතල තියෙනවා පරිවර්ණය කරන කම්බි දඟරයක්. හරිද? ඊට පස්සේ ඒකට විදුලි බලය ලබා දෙන අංග දෙකක් තියෙනවා ඒ සන්නායක අංගරේට. එතෙන්ට තමයි විදුලිය රේඩියෝ එකෙන් අන්න විචලනය වෙන විදුලි ධාරාවක් හම්බෙන්නේ. ඊට පස්සේ ඒ කොයිල් එකට අන්න චුම්බක ක්ෂේත්‍රයක් සපයන්න ලොකු විශාල වලයාකාර චුම්බකයක් පිටිපස්සේ සවි කරලා තියෙනවා. ඊළඟට පුතේ මේකේ ආවරණය කරලා තියෙනවා ආධාරක ලෝහ රැස්ම. එහෙනම් ওই කොටස් ටික රූප සටහනේ හම් කරගන්න. අපි දැන් මේ ශබ්ද විකාශනයේ කොටස් ටික අපි බලමු. එහෙනම් පුතේ මේ තමයි වලයාකාර විශාල චුම්බකය. මේකේ චුම්බක ප්‍රබලතාව අධිකයි. එතකොට ඇති වෙන බලය වැඩි කියලා අපි දන්නවා නේ. ඒ වගේම පුතේ මෙන්න මේකේ තියෙනවා මෙන්න මෙතන මේ බලාගන්න. අන්න මෙන්න මෙතන තමයි තියෙන්නේ මේ බලාගන්න. මෙතන තමයි තියෙන්නේ කම්බි දඟර. පරිවර්ණය කරන දාත කම්බි ඔතල තියෙනවා. අන්න ඒ කම්බි දඟරේ සම්බන්ධ කරලා තියෙනවා මෙන්න මේ ප්ලාස්ටික් කේතුවට. ඒ කියන්නේ කම්බි දඟරේ චලනය වෙනකොට ප්ලාස්ටික් මේ තියෙන කාඩ්බෝඩ් කේතුව චලනය වෙනවා. හරිද? මේ කම්බි දඟරේට විදුලිය සපයනවා මෙන්න මේ අග්‍ර දෙකෙන්. මේ දෙකෙන් තමයි පුතේ රේඩියෝ එකෙන් කරන්ට් එක එන්නේ. මේ එන්නේ විචලනය වෙන විදුලි ධාරාව. දැන් මේක වැඩ කරන්නේ මෙහෙමයි. මේ කම්බි දඟරේට වෙනස් වෙන විචලනය වෙන විදුලි ධාරාවක් රේඩියෝ එකෙන් එනවා. මේකට සපයලා තියෙනවා චුම්බක ක්ෂේත්‍රයක්. මේ වලයාකාර චුම්බකයේ මගේ චුම්බක ක්ෂේත්‍රයක් තියෙනවා. කම්බි දඟරේට විදුලිය ලැබෙනවා. විදුලි ධාරාව හම්බ වෙනවා. අපි දන්නවා චුම්බක ක්ෂේත්‍රයක් අතර ඇතුළත තියෙන කම්බි දඟරේට විදුලි ධාරාවක් ගියොත් ඒ කම්බි දඟරේ චලනය වෙනවා. බලයක් ඇති වෙලා. අන්නේ බලය පාවිච්චි වෙලා තමයි මේක ඔහොම වෙන්නේ. එහෙනම් චුම්බක ක්ෂේත්‍රයක් ඇතුලේ තියෙන කම්බි දඟරයට විදුලි ධාරාව ලැබෙද්දී අන්න ඒක මත බලයක් ඇති වෙලා ඒක චලනය වෙනවා. එහෙනම් ඉහළට පහළට මෙහෙම චලනය වෙනවා. එහා මෙහා චලනය වෙනවා. මෙන්න මෙහෙම චලනයට අනුව තමයි ධ්වනිය හටගන්නේ. එහෙනම් මෙන්න මෙහෙම විචලනය වෙන්න හේතුව තමයි පුතේ මේකට ලැබෙන විදුලි ධාරාව විචලනය වෙනවා. රේඩියෝ එකකින් ඒ ශබ්දය අනුව තමයි විදුලි ධාරාව එන්නේ. ඒ අනුව තමයි මේක එහා මෙහා යන්නේ. ඔන්නෝමයි ශබ්ද විකාශනයේ ක්‍රියාකාරීත්වය වෙන්නේ. ඉතින් මේකේ මේ බලය වැඩිකරන්න ප්‍රබල වලයාකාර චුම්බකයක් පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේම කම්බි දඟරේ වට ගොඩාක් ඔතල තියෙනවා. අපි කිව්වා නේද? චුම්බක ක්ෂේත්‍රයේ ඇතුළත තියෙන කම්බියේ නැත සන්නායකයේ දිග වැඩි වෙන්න ඇතිවන බලය වැඩි වෙනවා. එහෙනම් ඒ වගේ දේවල් මේකේ පාවිච්චි කරලා තියෙනවා. හරිනේ? හරි. ඊළඟ එක තමයි පුතේ විදුලි මෝටරය. අපි විදුලි මෝටරය ගැන ඉගෙන ගන්න කලින් අපි බලමු විදුලි මෝටරේ ක්‍රියාකාරීත්වය ආදර්ශනය කරන සරල ධාරා මෝටරේ ක්‍රියාකාරී ආකෘතිය. ඒ කියන්නේ මෝටරේ ක්‍රියාකාරීත්වය අපි සරලව බලන පොඩි ඇටවුමක් තියෙනවා. ක්‍රියාකාරී ඇටවුම අපි ඒක පොඩ්ඩක් පරීක්ෂා කරලා බලමු. මේ තියෙන්නේ ඇටවුම. පුතාලට පේනවද? මෙන්න තියෙනවා U හැඩ චුම්බකයකින් චුම්බක ක්ෂේත්‍රය ඇති කරලා තියෙනවා. මෙතන තියෙනවා මෙන්න ලෝහ කුඩුවක් කම්බි දඟරයක් ඔතලා මෙන්න මේකට විදුලි බලය
මෙන්න මේ අග්‍ර දෙකට පුතාලට පේනවද මේ? මෙන්න මෙතන තියෙනවා මේ අග්‍ර දෙකට මේ අග්‍ර දෙකට මේ කම්බි තංගරය සෙට් කරලා තියෙන්නේ. ආන්ගේ අග්‍ර දෙකට මේ ලෝහ දෙකට විදුලි බලය ලබා දෙනවා. බලපුවා ඕම් බලන්න විදුලි බලය ලබා දුන්නා වෙන දේ. මේක ඔන් කරපුවාම ඔන්න පුතේ චලනය වෙනවා. නේද? පේනවද? ඔන්න මෝටරයක් වගේ වැඩ කරනවා නේ. right. එහෙනම් මං කරන්ට් එක ඔෆ් කරනවා. අන්න නතර වුණා. හරිනේ? හරි. අපි බලමු ඕක වැඩ කරන්නේ කොහොමද කියලා. එහෙනම් මෙන්න මේ වැඩ කරන විදිය තමයි මේ ඇදලා තියෙන්නේ. මේ රූප සටහන පුතේ ඔයාලගේ පැවරුමේ නෑ ඒක අඳින්න තියෙන්නේ. මෙන්න මෙතන. බලාගන්න. සරල ධාරා මෝටරේ ක්‍රියාකාරීත්වයේ ආකෘතිය මෙන්න මෙතන ඇඳනම් හරි මේක. අපි අඳිමු අඳිද්දී ඒ තියෙන කොටස් ටික නම් කරලා මේ ක්‍රියාකාරීත්වයත් අපි එතෙන්ටම ඇදගමු. එහෙනම් හොඳට බලා ගන්න මේක වැඩ කරන විදිය. මෙන්න පුතේ මේකේ කම්බි පොඩුවේ වට කීපේ මම ඇදලා තියෙන්නේ මොකද ගොඩාක් ඇඳුත් ටිකක් මේ පැටලෙන හින්දා. හරිද? අපි බලමු මේකේ ක්‍රියාකාරීත්වය කොහොමද කියලා. මෙන්න පුතේ බැටරිය තියෙනවා දඩ ඍණාග්‍ර. එහෙනම් අපි බලමු මේ කම්බි පුඩුවට කොහොමද විදුලිය යන්නේ කියලා. මෙහෙම යනවා විදුලිය මෙහෙම යනවානේ. මේකෙන් මේකට යනවා විදුලිය. එහෙනම් මේකෙන් මෙතෙන්ට විදුලිය යනවා. ඔහොම යනවා. මෙතනින් පල්ලට විදුලිය යනවා. ඔහොම යනවානේ. ඔහොම ගිහිල්ලා එහෙනම් ආයේ මේක හරහා යනවා. ඔහොම වට ගණනාවක් අතර තියෙනවා පුතේ ඈ. ඒතකොට තමයි ඇති වෙන බලයේ විශාලත්වය වැඩි වෙන්නේ. ඊට පස්සේ මෙහෙම යනවා. මේකෙන් මේකට යනවා. මේකෙන් මේකට ගිහිල්ලා විදුලි බලය ගමන් කරනවා. හරි. ඊට පස්සේ මේකේ පුතේ චුම්බක ක්ෂේත්‍රය මෙහෙම ඇති වෙනවා. ඉහළට චුම්බක ක්ෂේත්‍රය ඇති වෙනවා. කොහොම ඇති වෙන්නේ? අපි බලමු දැන් මේක මත බලය කොහොමද කියලා. එහෙනම් මෙන්න මේ පුඩුවේ ඉහළටයි පහළට ඇති වෙන බලය අපි පරීක්ෂා කරමු. දැන් කොහොමද ඒක අපි හොයාගන්නේ? අන්න ෆ්ලෙමින්ගේ වමත් නීතිය අනුව. එහෙනම් අපි මෙතෙන්ටයි ෆ්ලෙමින්ගේ වමත් නීතිය දාමු. එහෙනම් මෙන්න මෙහෙමනේ. චුම්බක ක්ෂේත්‍රයේ දිශාව ධාරාව බලය. එහෙනම් මේ මෙතෙන්ට චුම්බක ක්ෂේත්‍රය කොහටද උඩට නේ ඉහළට නේ උතුරින් ඉඳන් දකුණට ඉහළට. ධාරාව මෙහෙම. එහෙනම් බලය මෙහාට ඇති වෙනවා. එහෙනම් මේ කම්බි පුඩුවේ ඉහළ කොටසට මේ අතර බලයේ ෆෝස් එක ඇති වෙනවා. අපි බලමු යටට චුම්බක ක්ෂේත්‍රයේ උඩට ධාරාව මෙහාට. එහෙනම් මෙන්න මෙහාට බලය ඇති වෙනවා ෆෝස් එක. අන්න බල යුග්මයක් ඇති වෙලා මේක කැරකෙනවා. හරිනේ? මෙහෙම කැරකෙනවා. එහෙනම් ඔහොම තියෙන එක මෙහෙම තියෙන එක ඔහොම කැරකෙනවා. ඔහොම කැරකිලා වට භාගයක් කැරකුණාට පස්සේ රූප සටහන තමයි අතර. බලමු එතෙන්දී මොකද වෙන්නේ කියලා. එහෙනම් මෙතෙන්දී පුතේ චුම්බක ක්ෂේත්‍රයේවත් අග්‍රවත් විද්‍යුත් කෝෂයේ අග්‍රවත් වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් ධාරාව මේ විදිහටම යනවා. මේ කුඩුවට මෙතෙන්ට යනවා. ඊට පස්සේ මේකින් හැබැයි යන්නේ පුතේ පල්ලට. මෙහෙම ගිහලා මෙහෙම විදුලි ධාරාව යනවා. ඔහොම ගිහලා මෙතනින් මෙහාට යනවා. මෙහෙම මෙහාට යනවා. මෙහෙම යනවා. මෙහෙම යනවා. මෙහෙම යනවා. හරිනේ? දැන් බලමු අපි පුතේ ඉහළටයි පහළටයි කොහොමද කොයි අතරද බලය ඇති වෙන්නේ කියලා. අපි ලාමු ෆ්ලෙමින්ගේ අමත් නීතිය දාමුනේ. මෙතෙන්ට චුම්බක ක්ෂේත්‍රයේ උඩටමනේ කොහොමද? ඉහළටනේ. ධාරාව මෙහාටනේ. එහෙනම් බලය මෙහාට ඇති වෙනවා. නේ? ෆෝස් එක මෙහාට ඇති වෙනවා. ඊළඟට මෙතෙන්ට චුම්බක ක්ෂේත්‍රයේ ඉහළට ධාරාව මෙහාට. බලය කොහටද? චුම්බක ක්ෂේත්‍රයේ ඉහළට ධාරාව මෙහාට බලය මෙහාට. මේ. දැන් බලමු. දැන් පුතේ මෙතෙන්දී අපි ගමු ඒ වෙනකොට පොතක් ගමු. කුඩුව වෙනකොට. මෙහෙම තියෙනවා නම් කුඩුව මෙහෙම යනවා. හරිද? මෙහෙම ගියාට පස්සේ මේ අවස්ථාව එතෙන්දී කොහටද බලය අනිත් පැත්තට. ඒ කියන්නේ මෙහෙම. මෙහෙම ආයෙ නම් මේක මෙහෙම හැරෙනවා. ඒ කියන්නේ මේ අවස්ථාවේදී මෙහෙම හැරිච්ච එක මේ අවස්ථාවේදී ඒ බලය හැදෙන්න මෙහෙම වෙනවා. ඒතකොට පුතේ මේ කැරකෙන්නේ නැහැ. මෙහෙම වෙනවා මෙහෙම වෙනවා මෙහෙම වෙනවා මෙහෙම වෙනවා. හැබැයි අපි අතන දැක්කනේ හොඳට කැරකෙනවා. එහෙනම් පුතේ කරලා තියෙන්නේ මොකක්ද දන්නවද? මම ඔයාලට කියපු නැති දෙයක් තියෙනවා. මෙන්න මේ කම්බි පොඩුවේ මේ කෑලි දෙකේ මේක පරිවර්තනය කරන කම්බිනේ. මේකේ පුතේ මේ දෙපැත්තේ මං පරිවර්තනය ඉවත් කරලා තියෙන්නේ භාගික.
ඒ කියන්නේ මේ වෙලාවේ විතරයි කරන්ට් එක යන්නේ. මේක කැරකුණාට පස්සේ මෙතන ගෑවෙන්නේ පරිවර්ණය කරන කොටස මේක. මේ පරිවාරක කොටස. එතකොට පරිවාරක කොටස මේකේ ස්පර්ශ වුණාට විදුලි බලයක් යන්නේ. ඒ කියන්නේ මේ ක්‍රියාව. ඒ කියන්නේ මෙතන අවස්ථාව වෙන්නේ නැහැ. වෙන්නේ මෙතන අවස්ථාව විතරයි. ඒ කියන්නේ වට අර්ධයකදී විතරයි බලය හම්බෙන්නේ. ඒක නිසා ඒ බලේ එක දිගට මේක සහැල්ලු කුඩුවක් ඉඳලා කැරකෙනවා. අර අවස්ථාව අර කලින් සිද්ධ වෙච්ච මේ මම පෙන්නපු ඒ තමයි වෙන්නේ. මොකද මෙහෙම කැරකිලා ආයෙ ආපස්සට. එහෙනම් එක දිගට කැරකෙන්නේ නැහැ. ඒක නිසා අපි අර අවස්ථාව බලපලා තියෙනවා. එහෙනම් එක අර්ධයකදී විතරයි විදුලි ධාරාව ගමන් කරලා බලය ඇති වෙන්නේ. මේක පුංචි සහැල්ලු කුඩුවක් ඉඳලා එක දිගට කැරකීගෙන යනවා. ඔන්න ඔමයි පුතේ සරල ධාරා මෝටරේ ක්‍රියාකාරී ආකෘතිය වැඩ කරන විදිය. හරිනේ? එහෙනම් මේකේ රූප සටහන් ඇඳලා වුණ දේවල් කොටස් නම් කරගෙන මේ තියෙන අවශ්‍ය දේවල් මාක් කරගන්න. හරිනේ?